ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයේ සිට. යොහන්ගේ ගෝලයෝ සහ යේසුස් වහන්සේගේ ගෝලයෝ. නැවත පසුවදා යොහන් තමාගේ ගෝලයන් දෙදෙනෙකු සමග සිටියදී යේසුස් වහන්සේ යනවා දැක අන්න දෙවියන් වහන්සේගේ පැටලු පැටියාණෝයයි කීවේය. ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසත් යේසුස් වහන්සේගේ පස්සේ ගියෝය. යේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද රබ්බී ඔබ නැවතී සිටින්නේ කොතනදැයි කීවෝය. ඇවිත් බලා බලලායයි උන්වහන්සේ ඔවුන්ට කීසේ. එසේ ඔහු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක එදින උන්වහන්සේ සමග නැවතුණෝය. ඒ වේලාව 10 වෙනි පැය පමණ විය. යොහන්ගේ කීම අසා උන්වහන්සේ පස්සේ ගියා වූ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම් සීමෝන් පේත්‍රුස්ගේ සහෝදරය වූ ඇන්ද්‍රූය. ඔහු පළමු කොට තමාගේ සහෝදරය වූ සීමෝන් දැක අප මෙසියස් වහන්සේ සම්පූර්ණ සේකයි ඔහුට කීවේය. ඔහු යේසුස් වහන්සේ ළඟට සීමෝන් කැඳවාගෙන ආවේය. යේසුස් වහන්සේ ඔහු දෙස බලා නුඹ යොහන්ගේ පුත්‍ර වූ සීමෝන්ය. නුඹට කීපස්සේ කියනු ලබන්නේ යයි කීසේක. පසුවදා උන්වහන්සේ ගලිලයට පිටත්ව යන්නට අදහස් කොට පිලිප් දැක මානුව වරෙන්නයි ඔහුට කීසේක. පිලිප් වනාහි ඇන්ද්‍රූ සහ පේත්‍රුස් විසූ බෙත්සයිදා නුවර වැසියෙක්ය. පිලිප් නතානියෙල් දැක යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාහිවත් අනාගත වක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්භ වූසේක. උන්වහන්සේ යෝසෙෆ්ගේ පුත්‍ර වූ නාසරීය යේසුස් යයි ඔහුට කීවේය. නතානියෙල්ද නාසරෙත් නුවරින් යම් යහපතක් ඉට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලා බන්නයයි පිලිප් ඔහුට කීවේය. යේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක මෙන්න සැබවින්ම ඊශ්‍රායලිතයෙක්. මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක. ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් පිලිප් නුඹ කැඳවන්නට පළමුවෙන් අත් එක්කා ගස යට නුඹ සිටියදී නුඹ දොටමී කීසේක. නතානියෙල් උන්වහන්සේට උත්තර දෙමින් රබ්බී ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය. ඔබ ඊශ්‍රායෙල් වරුන්ගේ රජ්ජුරුවෝ යයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් නුඹ අත් එක්කා ගස යට සිටිනවා දොටමී මා නුඹට කී බැවින් විශ්වාස කරනවාද? මීට වඩා මහත් දේ නුඹ දකිනවා ඇතැයි කීසේක. තවද උන්වහන්සේ සැබෑවක් නුඹලාට කියමි. ස්වර්ගය විවරව දෙවියන් වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා නුඹලා දකිනවා ඇතැයි කීසේක.